සුබ දවසක්. මගේ යාළුවෝ හැමදෙනාටම. අද අපේ 11 වෙනි ප්ලාන්ට් සේල් එක. ඉතින් ආදරෙන් පුංචි මතක් කිරීමක් කරනවා. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි පුංචි ආදරණීය ඉල්ලීමක් මේක. පැල අවශ්‍ය නම් මේවා අපි ඔබ වෙනුවෙන් වෙන් කර තැබූ පසුව ඒවා මිලදී ගැනීමට නොහැකි නම් කරුණාකරලා ඉතා ඉක්මනින් දැනුම් දීමක් කරන්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද මගේ අනිත් සහෝදරියන්ට ලබා ගැනීමට තිබෙන අවස්ථාව ඒ මගින් නැති වෙන නිසා. ඉතින් මගේ ආදරණීය ඒ ඉල්ලීමත් එක්කම අද අපි යන් පළවෙනි ප්ලාන්ට් එක බලන්න. ඉතින් යාළුවනේ අද අපේ පළවෙනි ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක බ්ලැක් වෙල්වෙට් ප්ලාන්ට් එකක්. ඉතින් බලන්නකො කොච්චර ලොකුවට කොළ හැදිලා තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මේකේ පොඩි පැලයකුත් ලොකු ගාණක් වෙනවා. ඒ හින්දා මම මේ පැලේ අද ඕගොල්ලෝ වෙනුවෙන් 1700කට දෙනවා. ඉතින් මේ දෙවෙනි ප්ලාන්ට් එක බලමුකෝ. මේකත් යාළුවනේ ගොඩක් ගණන් ප්ලාන්ට් එකක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේකත් රුපියල් 800ක් වැනි මුදලකට මම මේක ලබා දෙනවා. ඉතින් අපේ තුන්වෙනි ප්ලාන්ට් එක දැන් බලමුකෝ. මේ තුන්වෙනි ප්ලාන්ට් එක ring of fire කියන ප්ලාන්ට් එක. ඉතින් ඒකෙත් ඔක්කොම වෙරිගේටඩ් වෙලා ඔයගලන්ට පේනවනේ කට් මුළුත් දාලා තියෙන්නේ. ඉතින් ඒකත් ටිකක් ලොකු ශාකයක්. ලොකු ප්ලාන්ට් එකක් හින්දා ඒකත් මම දෙනවා 1300කට. මේක pink princess plant එකක්. ඉතින් ඒකත් ටිකක් ලොකු plant එකක් නේ. ඉතින් ඒකත් දෙනවා මේ වෙලාවේදී ඒකත් රුපියල් 800කට දෙනවා. දැන් අපි පස්වෙනි plant එක බලමු. මේක green crocodile එකක්. මේක ගොඩක් හොඳට වැඩිලා තියෙනවා කියලා ඔයගලන්ට තේරෙනවානේ. ඉතින් යාළුවනේ කඩමුළුත් දාලා තියෙන්නේ. හොඳ ලොකු plant එකක් හින්දා මේක දෙනවා 600කට. රුපියල් 600කට දෙන්නේ. ඉතින් දැන් අපි යමු 6 වෙනි ප්ලාන්ට් එක බලන්න. මේ ප්ලාන්ට් එකත් පිලෝ වර්ගයක්. ඉතින් මේකත් මම දෙනවා 650කට. මේ ප්ලාන්ට් එකත් ඔයගලන්ට දෙනවා. ඉතින් මේක වෙරිගේටඩ් වෙලා තියෙනවා. ලස්සනයි නේද? ඔයගොල්ලෝ ටිකක් බලන්නකො මං සාධාරණයිද නැද්ද කියලා. ඒ ප්ලාන්ට් එක ලොකුයිනේ. ඒකයි යාළුවනේ. මේකත් පිලෝ වර්ගයක්. මේක නම්බර 7. ඉතින් මේකත් දෙනවා යාළුවනේ. මේකත් බලන්න. ප්ලාන්ට් එක ගොඩක් ලොකුයි. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේකත් රුපියල් 700කට දෙනවා යාළුවනේ. ඉතින් දැන් අපි යන්කෝ 8 වෙනි ප්ලාන්ට් එක බලන්න. මේකත් පිලෝ වර්ගයක්. මේකේ කොළවල නාරටිය ඔක්කොම එන්නේ තද දම් පාටට. ඒ වගේම කට් කරන්න පුළුවන්. ඉතින් මේ පිලෝ එකක් දෙනවා මම රුපියල් 650කට. බලන්න මේ පැලේ ලස්සනයි නේද යාළුවනේ? දැන් 9 වෙනි ප්ලාන්ට් එක බලමු. මේක ඇග්ලොනිමා එකක්. ඉතින් මේකත් අඩියක් විතර උසට වැඩිච්ච ශාකයක්. ඉතින් මේකත් වෙරිගේටඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ගාණ තමයි රුපියල් 350ක් වෙනවා. මොකද ලොකු ප්ලාන්ට් එකක් හින්දා. ඒ වගේම දැන් අපි බලමු 10 වෙනි ප්ලාන්ට් එක. ඒකත් ඇග්ලොනිමා එකක්. ඒකත් දෙනවා යාළුවනේ රුපියල් 300කට. ඒකත් ලස්සනට වෙරිගේටඩ් වෙලා බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඒකත් 300ක් වෙන මුදලකට මට ලබා දෙන්න පුළුවන්. දැන් 11 වෙනි ප්ලාන්ට් එක බලමු. ඒක බලන්නකො ලස්සන. ඒකත් ඔයගලන්ට කට් කරලා හදාගන්න පුළුවන් යාළුවෝ. ඉතින් ඒ වගේම තමයි ඒක දෙනවා මම රුපියල් 250ක් වැනි මුදලකට. මේකත් ඇග්ලොනිමාමයි. ඇග්ලොනිමා වර්ගයක්මයි. ඒකත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඒකත් ලස්සනට වෙරිගේටඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්නකො 12 වෙනි අංකය. ඉතින් ඒකත් මම දෙනවා රුපියල් 300කට.
දැන් අපි 13 වෙනි පැලේ බලමු. ඒ ප්ලාන්ට් එකක් දෙනවා. ඒකත් හරි ලස්සනයි නේද? මැද රෝස පාට වෙනවා වටේ. ඒක දෙන්න පුළුවන් රුපියල් 300කට. ඒ වගේම යාළුවනේ දැන් අපි 14 වෙනි ප්ලාන්ට් එක බලන්න යන්. 13 වෙනි එක රුපියල් 300කටත් 14 වෙනි ප්ලාන්ට් එක මේක ටිකක් වටිනා කින වර්ගයක් ලොනිමා එකක්. ඒකින්ද යාළුවනේ මේක දෙන්න වෙන්නේ රුපියල් 650ක් වැනි මුදලකට. ඉතින් බලන්න මේ ප්ලාන්ට් එකේ ලස්සන. දැන් අපි මේ 15 වෙනි ප්ලාන්ට් එක ඒකත් යාළුවනේ අලුත් වර්ග එකක්. ඒ හින්දා ඒකත් දෙනවා මම 650කට. දැන් අපි යන් 16 වෙනි ප්ලාන්ට් එක බලන්න. ඒකත් යාළුවනේ දෙන්න පුළුවන් වෙන්නේ අලුත් ප්ලාන්ට් එකක් නේ. මේක ඔයගොල්ලෝ දන්නව ඇතිනේ ඒක ප්ලාන්ට් එකේ ගාන කොහොමද කියලා. ඒක රුපියල් 700කට දෙනවා. 16 වෙනි ප්ලාන්ට් එක. ඒ වගේම දැන් අපි 17 වෙනි ප්ලාන්ට් එක මේක නම් යාළුවනේ ගොඩක් ගණන්. ඒ වගේම මේක බලන්න පොඩ්ඩක් මේක කොච්චර ලස්සනද කියලා. මේක අලුත් වර්ග එකක්. ඒ වගේම පැල දෙකක් දෙපැත්තෙන් එනවා. ඒක දෙනවා රුපියල් 850ක් වැනි මුදලකට. බලන්නකෝ ඒකේ ලස්සන. ඉතින් ඒ වගේම තමයි දැන් මේ 18 වෙනි ප්ලාන්ට් එක බලමු. ඒකත් දෙනවා යාළුවනේ 350ක් වැනි මුදලකට. ඒකෙත් තව පැලයක් එනවා. බලන්න ඉතින් වටිනවද නැද්ද කියලා ඔයගොල්ලෝම හිතන්න. දැන් 19 වෙනි ප්ලාන්ට් එක මේකත් එක්ලොනිමා වර්ගයක්ම තමයි. කොළ හීනි දිග පත්‍රයක්. ඒ වගේම තමයි මේකෙත් පැල දෙකක් එනවා යාළුවනේ. ඒකින්ද මේක දෙන්න රුපියල් 300කට. 20 මේක දෙන්නේ යාළුවනේ රුපියල් 300ක් වැනි මුදලකට. මේකෙත් තව පැලයක්ත් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට කට් කරගන්නත් පුළුවන්. දැන් අපි යන් 21 වෙනි ප්ලාන්ට් එක බලන්න. 21ත් ඇග්ලොනිමා එකක්මයි. ඒකත් දෙනවා රුපියල් 300කට. ඒකත් වෙරිගේටඩ් වෙච්ච ලස්සන මේ ඇග්ලොනිමා එකක්. ඒකත් දෙන්න පුළුවන්. මේ මුදලට ඊට පස්සේ දැන් මේ තියෙන මේකේ මල අඟල් 3ක් ලොකු වෙනවා. අඟල් 3ක් විතර ලොකු වෙන විශාල වෙන ලස්සන මේ ප්ලාන්ට් එකක් මේක. ඇත්තටම මට මේ වෙලාවේදී මේ යාළුවනේ මට මේකේ නම මතක නැහැ. අංක 22 ඒක රුපියල් 400යි. ඒ වගේම තමයි අංක 24ත් 400යි. 23 වෙනි ප්ලාන්ට් එකත් 400යි. ඒකේ අඟල් 3ක් විතර මල ලොකු වෙනවා. මේවා මේ බුෂ් එකට හැදෙන එක මේකේ දැල්ල කැඩුවාම ලස්සනට හදාගන්න පුළුවන්. 24 වෙනි ශාකය මේක රුපියල් 300ක් වෙනවා. මේක දන්නවනේ ඔයගොල්ලෝ වින්කා. ඉතින් මේක රුපියල් 300ක් වැනි මුදලකට. මේකේකෙම දම් පාට වින්කා එක. ඒකත් මේ පඳුරට හැදෙන එකක්. ගස් එක මේ ලස්සනට හදාගන්න පුළුවන්. මේකත් රුපියල් 300යි. මේ වින්කා පැලෙත් රුපියල් 300ක් වෙනවා. නම්බර 26. ලස්සනයි නේද? ඒකේ ලස්සන මලේ ලස්සන බලන්නකෝ යාළුවනේ. ඒ වගේම තමයි මේ වින්කා එක සුදු එක නම්බර 27. ඒකත් රුපියල් 300කට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මලේ තියෙනවා තව රෝස් පාට එකක්. ඒකත් දෙනවා යාළුවනේ නම්බර 28. ඒකත් රුපියල් 300යි. ඔයගලන්ට අවශ්‍ය නම් කියන්නේ මේකේ සුදුත් තියෙනවා රෝස් පාට එකක් තියෙනවා. මේක යාළුවනේ අංක 29. මේකේ සුදු පාට මලක් එන්නේ. මේක ආච්චියකට වගේ යවන්න නම් ගොඩක් ලස්සනයි. මේකේ රෝස් පාට මේකක් තියෙනවා. මේක රුපියල් 300යි. මේ රබර් ප්ලාන්ට් එකක් 30 වෙනි අංකය මේක රුපියල් 600ක් වෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ අද මේ 11 වෙනි ප්ලාන්ට් සේල් එකේ ප්ලාන්ට් එක ලස්සනයිද කියලා බලන්නකෝ. ඕගලන්ට අවශ්‍ය ප්ලාන්ට් එකක් තියෙනවා නම්
මේ තිරේ දිස්සන නම්බර එකට කෝල් එකක් හෝ WhatsApp පණිවිඩයක් තියන්නයි කියලා ඔයගලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපේ ගිය පාර පැලමිලිදී ගත්ත මල් පෝච්චි ගත්ත මිස්ලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක. ඉතින් දිගටම රැඳී සිටින්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපිව subscribe කරන්නත් කියලා ඒ පණිවිඩයත් ඔයගලන්ට තියෙනවා. ගොඩක් ආදරේ ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි.